හායි. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මගේ ජීවිතේ මෙතෙක් ආපු ගමනේ මම ඉගෙනගත්ත සමහර වැදගත් පාඩම් වගේම මට ජීවිතයේ අත්දැකීම් තියෙන මිනිස්සුන්ගෙන් ලැබුණු අවවාද අනුශාසනා නිසා මගේ ජීවිතේට වැදගත් වෙච්ච සමහර කරුණු. ඉතින් මේක බලන ඔයාලටත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. අංක 1 ඔයාගේ ජීවිතයේ ඔයාට කියලා රහස් තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ කොයිතරම් ඔයාට විශ්වාස කරන මිනිස්සු වටා හිටියත් ඔයාගේ දෙමව්පියන්, සහෝදරයෝ, සහකාරයා, සහකාරිය වුණත් සමහර දේවල් තියෙනවා කිසිම කෙනෙක්ට කියන්නේ නැති ඔයාට විතරක් ඔයා දන්න රහස් තියාගන්න ඕනි. ඉතින් හැමෝටම විශ්වාස කරලා හැමදේම කියන්න යන්න එපා. අනිත් ඒ තමයි ඔයා ජීවිතේ සාර්ථකත්වයට යන්න ඕන කෙනෙක් නම් එහෙම නැත්නම් සාර්ථක වෙමින් පවතින කෙනෙක් නම් ඔයාට විවේචනය කියන දේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. ජීවිතේ මිනිස්සු ඉස්සරහට යනකොට සමහරලාට ඔයාට දැනෙන්නේ ඔයා සාර්ථක වෙනවා කියලා නැත්නම් ඔයා ගමනක් යනවා කියලා. හැබැයි ඔයා වටා ඉන්න මිනිස්සු ඒක දකිනවා. ඒ මිනිස්සුන්ට දැනෙනවා. ඒ නිසා මේ මිනිස්සු ඔයාව විවේචනය කරන්න, ඔයාට අඩුපාඩු පෙන්වන්න සහ සමහරලාට ඔයාව කකුලෙන් අදින්නත් උත්සාහ කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ වයස කොයි වයස් කාලයක වුණත් ඉතාමත් පොඩි කාලයක නම් තවත් හොඳයි. පුළුවන් තරම් විවේචන වලට මුහුණ දෙන්න, විවේචනයට බය නැතුව මුහුණ දෙන්න ඔයාව ශක්තිමත් කරගන්න ඕනේ. මිනිස්සු ඔයාට විවේචනය කරයි, ඔයාගේ අඩුපාඩු කියයි, ඔයාගේ වැරදි කියයි, ඔයා මෙහෙම කරා අරම කරා ඒව ගණන් ගන්න එපා. මොකද අපි කිසිම දෙයක් මේ ජීවිතේ පර්සනලි ගන්න ඕනේ නැහැ. තමන්ට ඉන්නව නම් එච්චරයි. ඉතින් ඒක නිසා විවේචනය කියන දේ ශක්තිමත්ව බාර ගන්න, මුහුණ දෙන්න හැකියාවක් ඔබට තියෙන්න ඕනේ. ඒ වගේම සමහර අඩුපාඩු ඔබ කියලා දුන්නම ඔයාගේ ජීවිතයේ සමහරලාට හොඳ වර්ෂන් එකක් ඔයාට ගන්න නම් ඒ දේවල් යූස් කරන්න පුළුවන් ඔයාගේ ජීවිතේ. සමහරට දැන් ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකේ මොකක් හරි අඩුපාඩුවක් කවුරු හරි පෙන්නලා දුන්නොත් ඒ දේ ඔයාට පුළුවන් ටිකක් සැලකිලිමත් වෙලා ඔයාගේ ප්‍රොඩක්ට් එක දියුණුව සඳහා ඒක යොදා ගන්න පුළුවන්. ඉතින් හැම වෙලේම විවේචනය කියන දෙයට මුහුණ දෙන්න, ශක්තිමත් මුහුණ දෙන්න ඔයාව ශක්තිමත් කරගන්න වෙනවා. අංක 3 තමයි මානසික සෞඛ්‍යය කියන දේ මේ ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක්. ඉතින් ඔයාගේ සමීපත කෙනෙක් වුණත්, ඔයාගේ ගෙදර ජීවත් වෙන කෙනෙක් ඔයාට කොයිතරම් ලෙන්ගතු, ඔයාගේ ළඟම නෑ ඒ පවුලේ කෙනෙක් වුණත්, ඔයාගේ මානසික සෞඛ්‍යයට පීඩාවක් වෙන, ඔයාට කරදරයක් වෙන හැම වෙලේම ඔයාත් එක්ක අර ඇරියස් කවර් කරගන්න එන වගේ මිනිස්සෙක් නම්, සමහරට වගේ රැකියා ආයතනවලත් මේ වගේ මිනිස්සු ඉන්නවා. එහෙමනම් අනිවාර්යයෙන්ම ඒ තැන් වලින් ඔබ ඉවත් විය යුතුයි. මොකද මානසික සෞඛ්‍යය කියන දේ ගොඩාක් වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා අල්ලගෙන දරාගෙන අනේ තව ටිකක් ඉවසමු කියලා ඉන්න එපා. මොකද ඔයා නැති වුණාට පස්සේ මේ ලෝකෙ කිසිම කෙනෙක් ඔයා වටා හිටියත් වැඩක් නැහැ. ඔයාට ඔයාගේ ජීවිතේ ඔයා කියන චරිතේ නැති වුණාට පස්සේ. ඒ නිසා ඔයාව ආරක්ෂා කරගන්න ඔයාම තමයි ඉස්සරහට මුල් පෙරමුණ තියන්න ඕනේ. අනිත් දේ තමයි ඔයාට පුළුවන් තරම් ඔයාගේ ජීවිතයේ දේවල් තනියෙන් කරන්න උත්සාහ කරන්න. මේක මගේ ජීවිතේ මම ඉගෙනගත්ත දෙයක්. මම ගොඩක් වෙලාවට මිනිස්සුන්ගෙන් මිනිස්සු මට උදව් කරනකොට මම ඒකට කැමති. ඒකට හා කියන. හැබැයි ඒකේ අවසානයේ මම දැකලා තියෙනවා සමහර මිනිස්සු මාව අනවශ්‍ය දේවල් කන්ට්‍රෝල් කරන්න, එයාලේ කරපු උදව්ව එයාලා තුරුම්පුවක් විදිහට අරගෙන මාව එනර්ජි ඩ්‍රේන් කරන්න, මාව ඒගොල්ලන්ට ඕන විදිහට යූස් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා ජීවිතේ කිසිම කෙනෙක්ගෙන් උදව් ගන්න එපා. මොන තරම් අමාරු කාලයක්, මොන තරම් කට්ටක් කනවා වුණත් පුළුවන් තරම් තමන් ප්ලෑන් කරලා, තමන් දරාගෙන, ඉවසීමෙන් තමන් ගොඩනගා ගන්න තමන්ම උත්සාහ කරන්න. බැරිම වුණොත් උදව්වක් ගන්න යන්න. හැබැයි උදව් නොගෙන ඔයා දියුණු වෙනවා නම් ගොඩක් හොඳයි. උදව් නොගෙනගෙන අමාරු කාලේ, කර්කශ කාලේ අල්ලගෙන ඉඳලා තැනකට එනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාට කවුරුත් ඔයාව පාලනය කරන්න බාධාවක් වෙන්න කවුරුත් එන්නේ නැහැ. අනිත් දේ තමයි මිනිස්සු ඔයාට අකමැති වෙන්න පුළුවන්. මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක එයාලගේ ප්‍රශ්නයක් මිසක් ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මිනිස්සු අකමැති කියලා ඔයා කිසිම වෙලාවකට ඔයා මානසික කඩාගෙන වැටෙන්නත් එපා, දුක් වෙන්නත් එපා. සමහරට ඔයත් එක්ක අද කැමති මිනිස්සු, ඔයත් එක්ක හොඳට ඉන්න මිනිස්සු හෙට ඔයත් එක්ක
අමනාප වෙන්න පුළුවන්, ඔයාට අකමැති වෙන්න පුළුවන්, ඔයාව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඉතින් ඒවා සාමාන්‍ය වෙන දේවල්. ගොඩක් කලාවට මේ සමාජයේ මිනිස්සු තමන්ටම අකමැති මිනිස්සු ඉන්නවා. කියන්නේ එයාලටම වෛර කරගන්නවා අකමැති. ඉතින් ඒ නිසා පුළුවන් තරම් ඔයාට අකමැති මිනිස්සු හිටියට කමන්නේ ඔයාට කැමති වෙන්න. ඉන්න එකාට ඉන්න පුළුවන්, නැති එකාට යන්න පුළුවන් කියන ලෙවල් එකේ මෙන්ටැලිටි එක හදාගන්න. එතකොට කවුරුත් අපේ මේ ජීවිතේ මාර ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ඉන්න කෙනාට ඉන්න පුළුවන්, ඉන්න කාලයක්, නැති කෙනාට යන්න පුළුවන්. ඒ මෙන්ටැලිටි එක හදාගත්තා මාර නිදහස. ඒක මගේ ජීවිතේ මම අත්විඳින එක. මං ජීවිතේ කාවත් අල්ලන් ඉන්නේ නැහැ. යන කෙනාට යන්න පුළුවන්, ඉන්න කෙනාට ඉන්න පුළුවන්, මට අදාළ නැහැ. මං කිසිම කෙනෙක්ට ලොකු වැදගත්කම ජීවිතේ දෙන්නේ නැහැ. ඒක හරි නිදහස් මේ ජීවිතේ ජීවත් වෙන්න. අනිත් දේ තමයි ප්ලෑන්ස් කියන දේවල් සමහර වෙලාවට අපිට හිතෙන විදිහටම වෙන්නේ නැහැ. ඉතින් ඒකත් මගේ ජීවිතයේ අත්දැකීම. මම සමහර කාලවලදී මට ප්ලෑන්ස් තිබුණා මේක කරලා මේක මෙහෙම කියලා. හැබැයි සමහර දේවල් අනපේක්ෂිත ලෙස ඒ දේවල් නැති වෙලා යනවා. එතකොට හැම වෙලේම ප්ලෑන් B එකක් තියාගන්න. එහෙම නැත්නම් එක ප්ලෑන් එකක් නැති වුණාට කමක් නැහැ. ඒකෙන් පස්සේ එතනින් ගොඩ නැගිලා තවත් විදිහට අලුත් ප්ලෑන් එකක් හදාගන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. එකම එකක එල්ලිලා ඉන්න එපා හැම වෙලේම. අර අපි කියන්නේ මොන තත්ත්වයක හිටියත් ඒ වෙලාව හැටියට ඇඩ්ජස්ට් වෙලා එතනින් අර තැනේ හැටියට ඇනේ ගහන්න පුරුදු වෙන්න ඕනි. අනිත් දේ තමයි හැම වෙලේම ඔයා මිනිස්සු ආශ්‍රය කරනකොට ඔයාට ඉලක්කයක් තියෙනවනේ ජීවිතේ. ඒ ඉලක්කයට යන මිනිස්සු හෝ ඉලක්කයට ගිය මිනිස්සු සහ ඔයාගේ ජීවිතේ ඔයාට සමහර අඩුපාඩු අපේ ජීවිතේ තියෙනවා. අපිට දුර්වලතාවයන් තියෙනවා. ඒ දුර්වලතාවයන් නැති මිනිස්සු ඉන්නවා. දැන් සමහරට අපිට මිනිස්සෙක් ඉස්සරහා කතා කරන්න බයයි. හැබැයි මිනිස්සෙක් ඉස්සරහා කතා කරන්න බය නැති මිනිස්සු ඉන්නවා. අන්න ඒ වගේ මිනිස්සුම ආශ්‍රය කරන්න. ඒ කියන්නේ හැම විටම ඔයාට තියෙන වීක්නස් එකක් තියෙනවා නම් ඒ දේවල් නැති මිනිස්සු ඉන්නනේ වීක්නස් එක. ඒ වීක්නස් එකම නැති මිනිස්සු ඒ මිනිස්සුන් ආශ්‍රය කරන්න. මොකද එහෙම වුණාම ඔයාගේ දුර්වලතාවයන් ටික ඔයාගේ නැති වෙලා ඈත් වෙලා යනවා. ඔයා අරගොල්ලොත් එක්ක ඉන්නකොටම නිකම්ම ඒගොල්ලෝ විදිහටම ඇඩප්ට් වෙනවා. ඉතින් ඒක එකක්. අනිත් දේ තමයි හැම වෙලේම සතුට කියන දේ තෝරගන්න. ජීවිතේ මොන ප්‍රශ්න ආවත්, ජීවිතේ මොන තරම් කර්කශ අත්දැකීම් ආවත් හැම වෙලේම ඔබ සතුට කියන දේ තෝරගන්න. දුක කියන දේ අපිට ඇති වෙනවා සාමාන්‍ය දෙයක්. හැබැයි පුංචි දේවල් වලින් සතුට වෙන්න හැම වෙලේම සතුට කියන දෙයට මූලිකත්වයක් දෙන්න. එතකොට දුක කියන දේ නිකම්ම නැති වෙලා යන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයා කවදාවත් කාලේ නාස්ති කරන්න එපා. ඔයාගේ අර අපි කියන්නේ ඔයාට නිකන් ડિප්‍රෙස් කරන, ඔයාට වටිනාකමක් දෙන්නේ නැති මිනිස්සුන්ගේ ක්‍රියාවන්, මේ මිනිස්සුන්ගේ වචන නිසා කවදාවත් කාලේ නාස්ති කරන්න එපා. ඒ වගේම තමයි ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් වලට කාලේ නාස්ති කරන්න එපා. සමහරවිට දැන් මිනිස්සෙක් ඔයාගෙන වැරදි කියනවා, නැත්තම් මඩ ගහනවා, එකතු වෙලා මඩ ගහනවා. හැබැයි ඔයා ඒක හිතලා අනේ කොච්චර හොඳට හිටපු මිනිස්සු ඇයි මට මෙහෙම කරන්න කියලා ඔම හිතන්න එපා. ඒ මිනිස්සු කරන්නේ යාලට ඕනේ හින්දා ඒක ඔයා පර්සනලි ගත්තේ නැත්තම් ඒක ඇත්තටම ඔයාගේ ඇඟෙන් වදින්නේ නැහැනේ. ඔයාට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා හැම වෙලේම ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් වලට ටයිම් එක වේස්ට් කරන්න එපා. නිකන් බොරුවට හිතලා මම මොනවද ඊළඟට කරන්නේ. අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා. ඒ තමයි අපේ සමාජය. මිනිස්සු අපි ගැන කියන දේවල්, මිනිස්සු ඊළඟට අපිට මොනවා කරයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. කියන මිනිස්සු රඳව ගන්න උත්සාහ කරන වගේ දේවල්, රැකියාවේ රැඳිලා ඉන්න උත්සාහ කරන දේවල්, ඒවට අපි කන්ට්‍රෝල් කරන්න බෑ. අපි විසින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේවල් තමයි අපේ තියෙන ඉමෝෂන්ස්, අපේ ස්කිල්ස්, අපි ගොඩනගා ගන්න දේවල්, අපි සතු දේවල්. ඉතින් ඒ නිසා අනිත් මිනිස්සුම කන්ට්‍රෝල් කරන්න බොරුවට ඔය කාලේ නාස්ති කරන්න එපා. ඉතින් අතට ගිහින් එන්න මේ ටික තමයි මගේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙච්ච කරුණු කීපය.